friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ මොකද්ද බං නමත් අමතකයි. හරි ඉතින් මම අමතකයි කියලා සැලෙන්න අපි එකෙන්ම ගේම් එකට යමු. ඉතින් එළම ඔඩෝ මොකද මේ පස්සේ ඉන්නේ කන්නේ සාඩි බලපන් කොබඩේ. අල්ලේ අල්ලයි කොයි සාඩි බඩ තියාගෙන. ඉතිරියක් තමයි යකෝ. අපි එකෙන් පැරෙන්නේ දැම්මේ. ඒක නෙමෙයි යකෝ. ස්පීඩ් ගේම් එකක් වස්කයි ස්ටාර්ට් 4 මිලියන් ඩවුන්ලෝඩ් කරන සුපිරිම ගේම් එක. ඔෆ්ලයින් ගේම් එක. ඔයාලට මම පහල දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකේ ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වෙන්නේ නැහැ බං. ඩිස්ක්‍රිප්ෂන් මොකද්ද බං? අඩම. ඒ වෙන්නේ නැහැ බං. හරි එහෙන් කියලා අපි සල්ලාද පිස්සු තමයි. හරි බං ඉතින් මොන බලපන්න. අලබංකෝ මොම්බඩේ. අදෝ තඩියට පස්සේ යනවා කියලා දැන් මාව අල්ලන්න ඉන්නේ. ඉස්සර මම මේ ගේම් එකේ ප්‍රෝ යකෝ. සිරාට මේක ඉස්සර ගහන්න ගැහුවා ගහිල්ලා පොඩි කාලේ කියන්නේ පොඩිම කාලේ නෙවෙයි. කොහොම හරි ගැහුවා කියන්නේ බිම දාගෙනත් ගැහුවා. ඉස්සර මම මේක ගහලා කුසලාන බලාරන් තියෙනවා. හැබැයි හීනේ. හරි ඉතින් ඒව වෙනම කතා. ඒව මෙතන දාන්න. හැබැයි අපි ගේම් එකට යමන්කෝ. ගේම් එක ගැන කතා කරොත් ඉතින් මාතල් ගේම් එකක්. අම්මා. අඩෝ ඇල්ලුවා කියහන් කොටඩියා. අඩෝ ඒ පාර මොකද්ද එදුන ගියහන් කොටේ මොකෙන් කලින් ඉන්න බෑ. අද මම ඉතින් මම වැඩි කතා කරන්න යන්නේ අද මේක ගේම් එකට තමයි බහින්නේ කතා කර බෑ. ගේම් එකෙත් බං ආතල ගන්න බෑනේ. අය ගහන්න හරි මම ඉතින් කතා කරන්න බෑ කියලා ඉතින් කතා නෑ කොන්න ඒව මෙතෙන්ද ගන්න. හරි බං අපි වෙනම පාරක යමු. හරිද? සල්ලි හම්බුණා. හරි බං අපි වෙන පාරක යමු. සුපිරි පාරක් පින් සෙට් කරගන්න යන්නේ. මේ මොකද? අම්මලා මේ දෙන්නේ. උඹලා මම මේ පාරේ යන්නේ යෑමන. උඹලට පුළුවන් ද කියපන්කෝ. මේ පාරේ යන්න. පිස්සුද බං මේ මටවත් යන්න බැරි උඹලට පුළුවන්ද? තෝකේ බල්. පොලිස් තඩියා. තෝකේ මූණ කැත. මේ පැරදෙනවා බං ඔක්කොටම හපම් මූගේ බල්ලගේ මූණ කැතයි. හරි ඉතින්. අනුන්ට අපහාස කරන්න එපා ළමයි. අපහාස කරන එක වැරදි. මේ මාව ආදර්ශය කරගන්න හම්බලා දෙයි. අඩු. හරි ආයෙ ප්ලේ කරමු අපි. අම්මා සල්ලි නම් තියනවා. දැන් නම් අවුට් උනත් අවුලන්න. අඩෝ මම විහිළුවට කිව්වේ බා. අවුට් උනත් කමන්නේ කිව්ව ගමන් මේක අවුට් උනානේ. විහිළුවක්වත් තේරෙන්නේ නැහැ. හරි කමන්නේ අපි ආයෙ ගේම් එක එකපාරක් ප්ලේ කරමු. මම වැඩි මේ ගේම් එක ප්ලේ කරන්න හිතාන ඉන්නේ. මොකද මට මේ ගේම් එක අල්ලන්නේ. ඒ වුණාට සුපිරි ආතල් ගේම් එකක්. මේක මට මේ වෙලාවේ ගහන්න බෑ. මම මේක වීඩියෝ කරන්න රෑ. ඔයාලට ඇහෙනවද දන්නේ අපේ අම්මා පොල් කාන සද්දේ. ඇහෙන්නේ නැත්තම් මට කරන්න දෙයක් නැහැ. ඒක උඹලා තියාගන්න. මම උඹලා දාන උඹලා මේ වීඩියෝ එක බලලා නිකන් යන්න එපා බං. නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාපන් බං. නිකන් තියෙන්නේ සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබලා දාපන්. නිකන් බං තියෙන්නේ ඕක. සබ්ස්ක්‍රයිබ් බටන් එක එබුවට පස්සේ අර හම්බෙන බෙල් අයිකන් එක තියෙන්නේ. ඒකට ඔබලා කැමති එක්කෙන් දමලා ගහපන්. එකක් කියන්න. ෆෝන් එක කරනත් වගකීම නොලැබේ. දැන් ඕක කිව්වා කියලා මට පොල් ගහන්නද? පිස්සුද බං බොරු වැඩ. පොල් ගෙඩියක් දැන් මේ දවස්වල ගන්න. ඔක්ක ගිහින් අම්මට දීපන් උයලා කාපන්. ඔය ඉදිරියේ අම්මට දීලා. තේරෙන්නේ නැහැ බං උඹලට. කොච්චර කිව්වා මේ මහා ආදාශය කරගනි. උඹලා දන්නවද? මේ ගේම් එක සුපිරිද නැද්ද කියලා? ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ උඹලට පේනවනේ නැද්ද? මං කියන්න ඕනේ නැහැ නේ සුපිරි නම් ගහපන් නැත්තම් නිකයිද බං. හරි ඉතින් බලින්නේ ආදරේටනේ අම්මට. අඩෝ. මන්නේ ආදරේට ඔය.
ආදරයට හේතු නැහැ කියනවානේ. නෑනේ බං එහෙම එකක් කියන්නේ නෑනේ. පිස්සුද බං උඹලට? පිස්සුද කොහෙද? හරි බං ඉතින් එළම තව එකපාරක් ප්ලේ කරමු අපි. අඩ මූවයි පම් මේ විසිල් ගහන්නේ. උඹ ඵලයන් මේ මාව යකෝ මූ මේ මං පස්සේ පන්නන්නේ මේ අහක දාලා තියෙන කෝච්චියක ට්‍රිට්ටක් අද්දා කියලා. උඹ යකෝ කෝච්චි පාරේ දැන් මං කොළ හොයන්නද? උඹට දෙන්නේ මට කොළ. උඹ මේ විසිල් ගහ පස්සෙන් එන්නේ උඹ බලපන් ඈ. උඹ විසිල් ගහ පස්සෙන් එනවනේ අර වාහන ලගින්න පොලිසිය අවුන්ට ගිහින් විසිල් ගහපන් මට ගහන්නේ. නැද්ද ගයිස්? උඹලත් එන්න බා මට විසිල් ගහන්න මට තරහ යනවා. නෑ නෑ බං විහිළුවක් කරේ. විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ උඹලට. හරි බං ඉතින් එළම මං ඉස්සරහට හොරර් ගේම් හිතාන ඉන්නේ. ආය මම හිතාන ඉන්නවා බස් ගේම්. ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා, බස් සිමියුලේටර් ශ්‍රී ලංකා, ඉන්දුනීසියා බස් ගේම්, කාර් ගේම්. ඒ වගේ ඒවා තමයි මං ගේන්න හිතාන ඉන්නේ ඉදිරියට. ගේන්න බැරි වුණොත් නෑ ගේන්න හිතාන ඉන්නවා මම. ගේන්න නම් පුළුවන්. ඕද ජම්ප් එක අම්මයි. හරි ගයිස් එහෙනම් අදට ඇති වීඩියෝ එක. ආයි දවසක හම් වෙනකන් පරීසමින් ඉන්න. එහෙනම් අපි ගියා.